x හා y යන අභ්‍යාස පොත් වර්ග දෙකකේ x වර්ගයේ පොත් 3ක හා y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙක මුළු ස්කන්ධයද ග්‍රෑම් 200යි. x වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් x නම් y වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් y ද ලෙසගෙන x හා y අඩංගු සමීකරණයක් ගොඩනවා. පැටලුණා නේද? කැපිටල් x එකකුත් තියෙනවා සිම්පල් y එකක් තියෙනවා. හරිද? මේක කැපිටල් x කැපිටල් y කියන්නේ පොත් 10 දෙකක්. හිතන්න ඇට්ලස් පොතකුයි රිචඩ් පොතකුයි වගේ කියන්නේ. හරිද? x කියන්නේ ඇට්ලස් පොතක් y කියන්නේ රිචඩ් පොතක්. ඒ වගේ. කැපිටල් නෑ. හරි. අභ්‍යාස පොත් වර්ග දෙකක්. කැපිටල් x වර්ගයේ පොත් 3ක හා කැපිටල් y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. දැන් x වර්ගයේ පොතක ස්කන්ධය කීයද? කැපිටල් x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් x කියලා කියනවානේ. රෝම ඉලක්කයක් දීලා දිනවා. කැපිටල් x වර්ගයේ පොත් 3ක ඒ කියන්නේ 3x වලයි කැපිටල් y වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් කැපිටල් y වර්ගයේ පොතක මුළු ස්කන්ධය මේ පොත් 3කුයි අර y එකතු වුණාම ග්‍රෑම් 200යි. 3x දන y 200යි. ඊට පස්සේ කියනවා x වර්ගයේ එක පොතක හා x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය 200යි. දැක්කද? අපිට කලින් අපි හදපු හැම සමගාමී සමීකරණ ගන්නටම මේ උඩේ කිය වගේ පදයක් යට එකේ තිබ්බනේ. දැන් මේක එහෙම නෑනේ. හරි. ස්කන්ධයේ x වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් x හරි y දාගෙන x හා y අඩංගු සමීකරණ දෙකක් ගොඩනගන්න. සමීකරණ දෙකක් ගොඩනගුවා. මේකත් 200යි කියන්නේ. හරි. සමීකරණ දෙකක් ගොඩනගුවා. එකයි y. බලමු මේක ටයිප් කරලා හරි දෙන්න. හරි. සමීකරණ දෙකක් ගොඩනගුවා. රෝම ඉලක්කම් දෙකේ සමීකරණ දෙක 201 එක් වර්ගයේ පොත් දෙක ස්කන්ධ. හරි. මොකද කරන්නේ අපි? මේක 3න් වැඩි කරලා 3x දාගන්න මේක 2කින් වැඩි කරලා 2y හදාගන්න. 2කින් වැඩි කරලා. 2කින් වැඩි කරන්නේ. එක කියන එක 2කින් වැඩි කරා. 3x දන y කියන එක කරා වැඩි කරනවා 2කින්. 200 වැඩි කරනවා 2කින්. 6x දන 2y සමානයි 400යි. හරිනේ. තුන්වෙනි සමීකරණය ආවා. දැන් 3යි 2යි අඩු කරලා හදා ගන්න පුළුවන් නේ 2යි කපා ගන්න පුළුවන්. 3ෙන් 2 අඩු කරනවා 2ෙන් 3 අඩු කරනවා. 600 400න් 200 අඩු කරනවා 200න් 400 අඩු කරනවා. 3ෙන් 2 අඩු කරනවා. 3ෙන් 2 අඩු කරනවා මේ. ලේසි අපිට ඒකට ධන උත්තරේ නෑ. හරි 6x ධන 2y අඩු කරනවා x ධන 2y සමානයි 400 ට 200. 6x ධන 2y ඍණ x ඍණ 2y සමානයි 200යි. 2y වලට 2y කැටනවා. 5x සමානයි 200යි. 5ෙන් බෙදනවා දෙපැත්තම x 40යි කියලා එනවානේ. හරි. අර කැපිටල් x වර්ගයේ පොතක ස්කන්ධය නම් ග්‍රෑම් 40යි. ඊට පස්සේ මේක දාගන්නවා අපි මේකට දාගමු එකට. 3x ධන y සමානයි 200යි. x කියන්නේ 40යි 3x කියන්නේ 3 වැඩි කිරීම 40 ධන y සමානයි 200යි. 3 වරක් 40 120යි. ධන y සමානයි 200යි. y සමානයි 200 ඍණ 120. y සමානයි 80. y 80 x 40 කියලා එනවා. හරිනේ. නිකන් මේ හරියට කියලා බලාගන්න පුළුවන්. 3 වරක් 40 120 120 80 කරනම් 200යි. x 80 42ක් 42ක් sorry 82ක් 160යි 140 කරොත් ඒ 200යි. හරිනේ. හරියට ඇවිල්ලා තියෙනවා. මේ කොටස. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? x මේක බලාගන්න අසමානතාවයක් තියෙන්නේ දැන්. කැපිටල් x වර්ගයේ පොත් n ගණනක් y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය කැපිටල් x වර්ගයේ පොත් එක n ගණනකුත් y වර්ගයේ එක් පොතක මුළු ස්කන්ධය 200ට වඩා අඩුයිලු. n විචල්්‍ය පමණක් අඩංගු අසමානතාවයක් ලියන්නලු. හරිද? කැපිටල් x වර්ගයේ පොතක කැපිටල් x වර්ගයේ පොතක පොත් n ගණනක් තියෙනවලු. y වර්ගයේ පොතක y වර්ගයේ පොතක් තියෙනවා. කැපිටල් x වර්ගයේ පොතක ස්කන්ධය කීයද? 40. ග්‍රෑම් 40යි. පොත් n ගණනක් තියෙනවා නම් මුළු ස්කන්ධය 40යි එන්නේ. මේ ටිකකුයි තව මොකද්ද පොතක් තියෙන්නේ? කැපිටල් y වර්ගයේ පොතක් තියෙනවා. කැපිටල් y වර්ගයේ ස්කන්ධය 80. 80 එකතු කරපුවාම මේක කීයට අඩුයි කියනවා? 200ට වඩා අඩුයි කියනවා. නේද? 200ට වඩා අඩුයි මේ සෙට් එක. තේරෙනවද? අසමානතාවය හදපු විදිය. අසමානතාවය හදනවා මේක. ඊට පස්සේ ඉහත තුන කොටසේ අසමානතාවය මේක තුන ඈ. තුන කොටසේ අසමානතාවය විසදා n විසදා n ට ගත හැකි උපරිමගේ වර්ණය. මේක විසඳන්නේ කොහොමද? සමීකරණය විසඳනවා වගේ වෙනවා. 40යි n 80 එහා පැත්තට යවනවා 200න් 80ක් අඩු කරනවා
120යි 40යින් දෙපැත්තම 40න් බෙදෙනවා. අපි කළා n එනවා 3යි කියලා ඈ. තේරුණාද? n එනවා 3යි කියලා. n සමානද 3ට? නෑ. n කිය එක 3ට වඩා අඩුයි කුඩ. හරි. එතකොට මට කියන්න n ට ගත හැකි පරිමාණය කීයද? 3. නෑ. 3ට වඩා අඩුයි n කියන එක කියලා. ඒක 2යි. n කියන්නේ දෙක උපරිමාගේ ගන්න පුළුවන් 2යි. තේරුණාද? ඒක අද පිළි දා ගන්න බලන්න.